පෝය. අපි මාතර නම් අද කතරගම යන්න ආවේ. ඉන්නවා යාළුවෝ කීප දෙනෙක්. යාළුවෝ ටිකත් එක්ක කතරගම යන්න ආවේ. බලමු තාම මග ඉන්නේ දැන් පාරේ. දැන් රන්න ඉන්නේ රන්න. ලස්සන වෙල්ලායක් එක්ක පාර කණිකෙලින් පාරක් අහුණා. view එක ලස්සන නිසා පොඩ නතර වෙලා බැලුවා කොහොමද කියලා. අපි දැන් කතරගම යන්න ඉන්නේ. කතරගම ගිහිල්ලා අපි වන්දනා කරන්න යන්නේ. ලස්සන view එකක් තියෙන්නේ මේ වෙල්ලායක් එක්ක තියෙන පාර. කට්ටිය අද බ්ලොග් එක ඉස්සරහට මොනවද වෙන්නේ කියලා බලමු. දන්සල් වඳින්න තියෙනවා. පන්සල් යන්න තියෙනවා. දන්සල් යන්න තියෙනවා. මේ කට්ටිය බ්ලොග් එකේ ඉස්සරහ වැඩ ටික මොනවද කියලා බලමු. හැමෝටම ආරාධනා කරනවා බ්ලොග් එකත් එක්ක ඉන්න කියලා. හරි. අපි වැඩේ ඉස්සරහට බලමු මොනවද වෙන්නේ කියලා. මාතරින් ඉඳන් කතරගම දැන් සාමාන්‍ය පාර යනවා කියන්නේ කිලෝමීටර් 118ක වගේ දුරක් යන්න ඕනේ. එතකොට අපි ගියේ 3 wheeler එකකින්. ඒ නිසා අපිට සාමාන්‍ය පාර තමයි යන්න ඕනේ. දැන් highway එක තියෙන නිසා ගොඩක් අයට ලේසියෙන් යන්න පුළුවන්. පොඩි වෙලාවකින් කතරගමටම යන්න පුළුවන්. හරිය ලේසියෙන් වෙලා අඩු වෙලාවකින් යන්න පුළුවන්. නමුත් අපි ගියේ සාමාන්‍ය ඉස්සර ගියපු පාරේ. එතකොට අපිට ලොකු දුරක් යන්න ඕන. නමුත් මහන්සිය පැත්තෙන් ටිකක් අඩුයි. මොකද පාරවල් හරිය ලස්සනයි. එක දිගට කාපට් පාර තනි කෙලින් පාර හරි ලස්සනයි. දෙපැත්තේ ගස් කොළන් තියෙනවා, වෙල්ලේ ආයවල් තියෙනවා, කඳු පේනවා දුරින්. ඉතින් හරි ලස්සන පාරක් අපි ගියේ. නමුත් නතර කරපු විනාඩි දෙක තුනට එහෙ තිබුණු දුෂ්කරත්වය දැනුණා. ඊටාම තරහා ගන්න බැරි අවුවක් තියෙන මේ පැත්තේ. ලොකු කාලෙකින් ගියේ නිසා අපිට ඒක හොඳට දැනුණා. හරි අපි කතරගමට ඇවිල්ලා ඉන්නේ. දැන් කට්ටියම ඇවිත් ඉන්නේ මේ අර දැන් ඉන්නේ අලුතෙන් ඔය මණිකගහ හරහා යන පාලමක් වගේ හැදුවනේ. ඒ කියන්නේ පිවිසුමක් හැදුවනේ. එතන ඉන්නේ. නමුත් දැන් පාලම ඒ කියන්නේ ගඟ හරහා බැහැලා යන්න බෑ. එතන දැන් මේ වෙලාවේදී ඉන්නේ එහෙම මේ අවස්ථාවක් නෙමෙයි. ඒ කියන්නේ මේ වෙලාවේ එතන නාන්න තමයි කට්ටිය හැදිලා ඉන්නේ. ඒතර පරණ පාලමින් තමයි තවමත් අපිට යන්න වෙන්නේ පූජා භූමියට. මේක මේ හරහා යන්න අමාරුයි. එහෙනම් නාන්න වෙනවා. බලමු අපි මේ පරණ පාලමින් යා. ඒ කියන්නේ මෙන්න මෙතනින් තමයි යන්නේ. යා.
අලුත් පාරෙන් යන්න බැරිය. අපි පරණ පාලමෙන් තමයි තාම ගෙඩ වෙන්නේ දේවාල භූමියට. එහෙම තමයි. මේ කකුල සෝද ගන්නාව මෙන්න මෙතන. ඒ වීඩියෝ එක දකින්න නැති යාළුවා මේ මාළු ඉන්නේ. මෙතෙන් දෙගෙන නම් මන් දන්නේ. යාළුවා කකුලට කොටනවා. අර ෆිෂ් තෙරපි කියන්නේ. ෆිෂ් තෙරපි වල නියමයි. කතරගමට ගොඩ කාලයකට පස්සේ ආවා. හරිද? මේක කියන්න ඕන. දැන් වෙනකොට මාර විදියට පිළිවෙලයි. ඒ කියන්නේ පිරිසිදුකම අතින් පර්ෆෙක්ට් වෙලා තියෙනවා කතරගම. පිරිසිදුකම අතින් අංක එකයි. ඒ කියන්නේ කුණු කැලිකසල කොහොමවත් අර පේන්නේ නැහැ. ඒ තරමට පිළිවෙලක් වෙලා තියෙනවා. ඒ වගේම මේ ඒක හරියටම අපි කියන්නේ කියන්නේ ඒක කියන්න ඕනේ කර. මේක නිලම්තුමාට ක්‍රෙඩිට් එක දෙන්න. මාර පිළිවෙල. අවුව. ගගෙන් පැන්සනහාරන් දෙවොලට වඩින දෙවිඳු ලෝ සතහට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිඳු මයුරා පිට වාහනයෙන් සක්වල සැරිසරන දෙවිඳු දොහොත් නගා වැඳ පල්ලා සොබාදහමේ අපේ දෙවිඳු දොහොත් නගා Badahame ape devindu
වන්දනා කරලා ඉවරයි. ඉවර වෙලා දැන් අපි පහළට පොඩ්ඩක් ආවා. මේක කියන්න මට දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දැන් මේ ඇවිල්ලා ඉන්න වෙලාව දැන් 2යි කාලේ. හරිද? 2:18 දවල්. ඒකට මාර රස්නයක් තියෙන්නේ. ඒතකොට දැන් මේ ඉතින් මළුව තියෙනවනේ. මළුවේ දැන් ගල් අතුරල තියෙන මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා බලන්න පුළුවන්. එතකොට මේ ඒ ගල් අතුරපු මේ මළුව ඇවිදින්න බැරි තරම් රස්නේ. ඒතර මේ අර වන්දනා කරන්න ආපු අය වන්දනා කරන එක පැත්තක තියලා දුවනවා. මේ එතකොට එයාලගේ පරමාර්ථයට නිෂ්ඨ වෙන්නේ නැහැ. මුදින් කරන් දෙයක්වත් නැහැ. ඇවිදින්න අමාරුයි. ඒ තරමටම පිච්චෙනවා. දුවනවා. මං අහලා තියෙනවා ඔය අනුරාධපුරයේ මේ රුවන්වැලිසෑයේ මේ ගොඩක් ඔය අය යන්න කැමති උදේසා හැන්දෑවේ කියලා. හරිද? ඒකේ තේරුම මට දැන් තේරුණා හොඳටම. මොකද ඇවිදින්න බැරි තරම් රස්නේ මළුව. මේ කකුල් පිච්චෙනවා. මේ ඉතින් ඇත්තටම වන්දනා කරන්න හරියට අපිට වන්දනා කරන්න ඕන නම් රුවන්වැලිසෑය වගේ යන කෙනෙක්ට මම කියන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඇත්තම කතාව. මේ උදේ පාන්දර සහ හැන්දෑවේ තමයි යන්න සුදුසු. වන්දනා කරන්න සුදුසු. මොකද මේ මළුවට ඇවිදිනකොට කකුල් පිච්චෙනවා. මේ අපි දේවාල භූමිය වන්දනා කරලා ඉවරයි. දැන් ඔන්න එන්ට්‍රන්ස් එකට ආවා. ආයිමත් අපි අර මුලින්ම පටන් ගත්ත තැනට මේ අවුව තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවට. අවුවෙන් තමයි ලොකුම බාධාව තියෙන්නේ. හරි අපේ දැන් අද දවසේ දැන් කතරගමින් ආවා අපි මේ ආපහු අපේ ගෙවල් වලට යන පාරට. ඒතකොට දැන් තිස්සව ගාව ඉන්නේ. කටි පුඩ නතර වුණා තිස්සව ගාව. දැන් අපි ආය යන්න හදන පොදු දන්සල් එහෙම තිබුණොත් ඉතින් අපේ බ්ලොග් එක ඉස්සරහට තියෙන්නේ. එනකොට දන්සල් ලොකු ප්‍රමාණයක් තිබ්බේ නැහැ. බලමු. දන්සල් තිබුණොත් බ්ලොග් එක තියෙනවා ඉස්සරහට. දැන් අපි තිස්සව ගාව ඉන්නේ. මේ කට්ටිය දැන් යන්න දැස්සලා ඉන්නේ. බලමු බ්ලොග් එක අන්තිම ටික වෙයි බොහෝ දුරට.